ඔයාගේ අයිටම් එකට මිලක් නියම කරගන්නේ කොහොමද? ෆ්ලවර් බොකේ එකක් හදන ගමන් ගොඩක් ස්මෝල් බිස්නස් කරන අයට තියෙන ලොකු ප්‍රශ්නකට විසඳුමක් දෙන්න හිතුවා. ඉතින් මේ ප්‍රශ්නේ තමයි ඔයා හදන අයිටම් එකට මිලක් නියම කරගන්නේ කොහොමද කියන එක. ඔයාගේ අයිටම් එකකට මිලක් නියම කරද්දී ඔයා සලකලා බලන්න ඕනේ කරුණු ගොඩාක් තියෙනවා. පළවෙනි දේ තමයි මැටීරියල් කොස්ට්. එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වියදම. ඔයාට අයිටම් එක හදන්න යන හැම අමුද්‍රව්‍යයකටම යන වියදම මෙන්න මේ කොටසට අයිති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මගේ අතේ තියෙන මේ මල් බොකේ එක හදන්න ගියපු පයිප් ක්ලීනර්ස්, කම්බි, පබලු, ඩ්‍රයි ෆෝම් මේ හැම දෙයකම වියදම මැටීරියල් කොස්ට් කියන එකට අයිති වෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි ලේබර් කොස්ට්. එහෙම නැත්නම් ඔයාගේ කාලය. ඔයාට මේ අයිටම් එක හදන්න පැයක්, දෙකක්, දවසක්, දවස් දෙකක් මේ වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඔයා හැම වෙලේම ඔයාගේ කාලයට වටිනාකමක් දෙන්න ඕනේ. ඔයා තීරණය කරන්න ඔයාගේ පැයක වටිනාකම කීයද කියලා. ඒක රුපියල් 50ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 200ක් 300ක් වගේ වුණත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඕවර්හෙඩ්. එහෙම නැත්නම් අමතර වියදම්. ගොඩක් අයට මෙන්න මේක ගැන සැලකිලිමත් වෙන්න අමතක වෙනවා. අමතර වියදමක් විදියට ඇඩ් වෙන ප්‍රධානම දෙයක් තමයි ඉලෙක්ට්‍රිසිටි කියන එක. ඉතින් ඔයා නොදැනුවත්වම ඔයාගේ ගෙදර විදුලිය පාවිච්චි වෙනවා ඔයාගේ මේ අයිටම්ස් හදන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ අයිටම් එකට මේ වගේ අමතර වියදම් වලටත් කොස්ට් එකක් ඇඩ් වෙලා තියෙන්න ඕනේ. අන්තිම ක්‍රයිටීරියා එක තමයි ප්‍රොෆිට් මාජින්. එහෙම නැත්නම් ලාභය කියන දේ. ඔයාගේ අයිටම් එකක මිල නියම කරන්න වැදගත්ම සාධකයක් තමයි මෙන්න මේ ප්‍රොෆිට් මාජින් කියන එක. ඉතින් මේක ඔයාට ආවේනික පර්සන්ටේජ් එකක් වෙන්න පුළුවන්. 110ක්, 115ක්, 120ක්. ඔයාට කැමති නම් 100ක් උනත් ප්‍රොෆිට් මාජින් එක තියාගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම ඩිසයිඩ් කරන්න අයිතිය තියෙන්නේ ඔයාට. කොයි වෙලාවෙවත් ඔයා තව කෙනෙක්ගේ අයිටම් එකක ගාණ බලලා ඔයාගේ අයිටම් එකක ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්න එපා. මොකද එයාට ගිහින් තියෙන මෙටීරියල් කොස්ට් එක, එයාට ගිහින් තියෙන වෙලාව, එයාගේ ප්‍රොෆිට් මාජින් එක හැම වෙලේම ඔයාට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කාගේවත් මිල ගණන් මත යැපෙන්නේ නැතුව ඔයාගේ අයිටම් එකක මිල ඔයාම නියම කරගන්න ඔයාගේ හැකියාවට, ඔයාගේ කාලයට, ඔයාගේ අවුට්පුට් එකට වටිනාකමක් දීලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරපු සාධක ගැන ඔයාට මීට වැඩිය විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඕනේ නම් ලේබර් කොස්ට් එක, ප්‍රොෆිට් මාර්ජින් එක හදාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ඉවර වෙනකන් බලාගෙන හිටපු ඔයාලට ස්තුතියි. වැදගත් වුණා නම් ලයික් එකක් දාලා පේජ් එක ෆලෝ කරලා තියාගන්න.